සාදරයෙන් පිළිගන්නවා ඇනිබොයල්ගේ YouTube channel එකට අද වීඩියෝ එක අරන් එන මම ඩෙකි. ඔන්න ඉතින් ජනවාරි 9 වෙනිදා වෙන අද තමයි ජුජුත්සු කයිසෙන් ඇනිමේ එකේ 3 වෙනි සීසන් එක පටන් ගන්න. මේ වීඩියෝ එක දානකොට සමහර විට 3 වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලත් ඇති, සමහර විට රිලීස් වෙලා නැතුවත් ඇති. ඉතින් කොහොම හරි අද මම අරන් එන්නේ මෙන්න මේ ජුජුත්සු කයිසෙන් 3 වෙනි සීසන් එකේ වැදගත්ම චරිතයක් වෙන යූතා ඔක්කොට්සුට තියෙන පවර්ස් මොනවද කියලා වීඩියෝ එකක්. මම යූතා එක්කම හකාරිගේ පවර්ස් ගැනත් කියන්න තමා හිටියේ. ඒ වුණත් ඒක වෙනම අරන් එන්න තීරණය කළා. ඒ නිසා බොහෝ දුරට ඊළඟ වීඩියෝ එක හකාරි ගැන කරන වීඩියෝ එකක් වෙයි. මේකෙදී මම යූතාගේ පවර්ස් ගැන කියනකොට 3 වෙනි සීසන් එකේ දකින්න ලැබෙන්නේ නැති පවර්ස් ගැනත් කියලා දෙනවා. ඉතින් ඒ ටික ස්පොයිලර්ස් විදිහට තමයි ගණන් ගන්නේ. ඉතින් ඒක නිසා ඒ ටික බලනකොට පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න. එහෙනම් අපි වැඩි දුර කතා බහ නැතුව යමු වීඩියෝ එකට. මොනවාද මේ යූතාට තියෙන පවර්ස් කියලා බලන්න. යූතා ඔක්කොට්සු කියන්නේ ජුජුත්සු කයිසෙන් ස්ටෝරි එකේ ඉන්න බලවත්ම ජුජුත්සු සෝසරර් කෙනෙක්. ගෝජෝ කියන විදිහට මේ යූතා කියන්නේ ගෝජෝටත් වඩා පවර්ෆුල් ජුජුත්සු සෝසරර් කෙනෙක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් කියලා. ඉතින් මෙච්චර පවර්ෆුල් වෙන්න හැකියාවක් තියෙන මේ යූතා ඔක්කොට්සුගේ පවර්ස් ගැන කියනකොට එයා මොන වගේ චරිතයක්ද කියන එකෙන්ම ඒ ගැනම කියන්න පටන් ගන්නම්. යූතා කියන්නේ ටිකක් කතා බහෙන් අඩු, අනිත් අය වැඩි ආශ්‍රය කරන්නේ නැති චරිතයක්. මෙයාට මෙහෙම පර්සනැලිටි එකක් තියෙන ප්‍රධාන හේතුව තමයි මෙයාව කර්ස් වෙලා තියෙන එක. ඒ කියන්නේ ශාපයට ලක් වෙලා තියෙන එක. මේ නිසා මේ යූතා වැඩි අනිත් අය එක්ක ආශ්‍රය කරන්න යන්නේ නැහැ. මොකද මේ කර්ස් එක නිසා අනිත් අයට අනතුරක් වෙයි කියලා. කොහොම හරි ටික කාලයක් ගිහිල්ලා ගෝජෝ මෙයාව ජුජුත්සු හයි කියන ස්කූල් එකට අරන් ආවම මේ යූතා ඉගෙන ගන්නවා මේ තමන්ට තියෙන කර්ස් එක පාලනය කරන්න. ඊට අමතරව මෙයා එයාටම අදාළ වෙන කර්ස් ටෙක්නික් ගැනත් ඉගෙන ගන්නවා. ජුජුත්සු හයි එකට ඇතුළත් වෙනකොටම එයාට තියෙන කර්ස් එක නිසා ස්පෙෂල් ග්‍රේඩ් සෝසරර් කෙනෙක් විදිහට රෑන්ක් එකක් ලැබුණ මේ යූතා එයාට තියෙන කර්ස් ටෙක්නික්ස් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්නයින් පස්සේ ගෝජෝ තරමටම බලවත් වෙනවා. ඉතින් ඊළඟට අපි යන්නේ මේ ගෝජෝ තරමටම පවර්ෆුල් වෙන්න හේතු වුණ යූතාට තියෙන කර්ස් ටෙක්නික් ගැන කතා කරන්න. මුලින්ම යූතාට තියෙන ෆිසිකල් පවර්ස් ගැන කතා කරමු. මේ යූතා ජුජුත්සු හයි එකට ආපු දවස්වල මෙයාට කටාන එකක් තමයි මුලින්ම දුන්නේ. ඒ මෙයාට තියෙන කර්ස් එනර්ජි එක හරියට හසුරවන්න ඉගෙන ගන්න. ඊට පස්සේ මක්කි එක්ක කරපු පුහුණු වීම නිසා මේ යූතා කටාන එක හොඳට හසුරවන්න ඉගෙන ගන්න. ඒ වගේම කර්ස් එනර්ජි එක හොඳටම හසුරවන්න ඉගෙන ගත්තට පස්සේ මේ යූතාට පුළුවන් වෙනවා තවත් හොඳට මේ කටාන එකෙන් සටන් කරන්න. ඒ වගේ මේ යූතාට මේ කටාන එකට අමතරව තියෙන අනිත් කර්ස් ටූල්ස් හොඳට හසුරවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ හැකියාවට අමතරව තවත් තියෙන හැකියාවක් තමයි hand to hand combat කියන්නේ. ඒ කියන්නේ ආයුධ නැතුව අතපය වලින් කරන සටනක වුණත් මේ යූතාට හොඳට සටන් කරන්න පුළුවන්. ඒ නිසා මේ යූතා hand to hand combat වගේම ආයුධ වලින් එක කරන සටන් වලදී හොඳ ප්‍රවීණයෙක් කියලා කියන්න පුළුවන්. දැන් කතා කරන්න යන්නේ යූතාට තියෙන කර්ස් එනර්ජි එක ගැන. යූතා කියන්නේ මිචිසනි සුගවර කියන ජුජුත්සු සෝසරර්ගේ පවුලෙන් පැවතගෙන එන කෙනෙක්. මේ නිසා මෙයාට අතිවිශාල කර්ස් එනර්ජි ප්‍රමාණයක් තියෙනවා. කොච්චර විශාල ප්‍රමාණයක් තියෙනවද කියලා කිව්වොත් ගෝජෝට තියෙන කර්ස් එනර්ජි ප්‍රමාණයටත් වඩා විශාල කර්ස් එනර්ජි ප්‍රමාණයක් මේ යූතාට තියෙනවා. ඒ වගේම මේ තියෙන කර්ස් එනර්ජි එක මැනිපියුලේට් කරන්නත් ගොඩක් ඉහළ හැකියාවක් මේ යූතාට තියෙනවා. මේ තියෙන හැකියාව නිසා මේ යූතා හැමතිස්සම වගේ එයාගේ මුළු ශරීරයම කර්ස් එනර්ජි වලින් රීන්ෆෝස් කරලා තියෙනවා. මේ නිසා මෙයා කටානකින් දෙන සාමාන්‍ය පහරක් වුණත් බොහොම බලවත් පහරක් විදිහට තමයි වැදෙන්නේ. ඊට අමතරව මෙයාගේ තියෙන ඩියුරබිලිටි එකත් ගොඩක්ම වැඩි. ඉතින් මේ සේරටම හේතු වෙන්නේ මේ යූතාට තියෙන අතිවිශාල කර්ස් එනර්ජි ප්‍රමාණය සහ ඒ කර්ස් එනර්ජි එක හොඳට හසුරවන්න තියෙන හැකියාව. යූතාට තියෙන කර්ස් ටෙක්නික් අතරින් අනිවාර්යයෙන්ම කියන්න ඕන කර්ස් ටෙක්නික් එකක් තමයි රීකා කියලා කියන්නේ. කර්ස් ටෙක්නික් එකක් කියලා කිව්වට මේ රීකා කියන්නේ ඇත්තටම කර්ස් ස්පිරිට් එකක්. මේ රීකා නිර්මාණය වුණේ මේ යූතා තින්මයි. ජුජුත්සු කයිසෙන් 0 කියන ෆිල්ම් එකේ දකින්න ලැබෙන විදිහට මේ රීකා කියන්නේ යූතා එක්ක පොඩි කාලේ ඉඳලා එකට හිටපු හොඳම යාළුවෝ. හැබැයි උන හදිස්සි අනතුරකින් මේ රීකා යූතා ඉදිරියේම මරණයට පත්. තමන්ගේ ඇස් ඉදිරි පිටම තමන්ට හිටපු හොඳම යාළුවා මරණයට පත් වුණ එකෙන් මේ යූතාට දැනුණ හැඟීම් නිසා මේ යූතාගේ තියෙන කර්ස් එනර්ජි එක අවදි වෙනවා වගේම
ඒ කර්ස් එනර්ජි එක නිසා මේ රිකාගේ ආත්මය කර්ස් ස්පිරිට් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි මේ රිකා කියන කර්ස් ස්පිරිට් එක යූතත් එක්ක ඉන්නේ. ඉතින් අවසානයේදී මේ යූතා රිකාගේ ආත්මය සාමාන්‍ය තත්ත්වයට පත් කරලා යන්න ඉඩ හරිනවා. හැබැයි ඒ යන්න කලින් මේ රිකා තමන්ගේ කර්ස් ස්පිරිට් එකේ ක්ලෝන් එකක් හදලා යූතට බාර දෙනවා යූතව ආරක්ෂා කරන්න කියලා. අන්න එහෙම තමයි දැන් මේ ඉන්න රිකාව නිර්මාණය වෙන්නේ. මේ රිකාට පුළුවන් යූතට අවශ්‍ය කර්ස් ටූල්ස් ගබඩා කරලා තියාගන්න වගේම අවශ්‍ය වුණ වෙලාවට කර්ස් එනර්ජි එක ලබා දෙන්න. ඒ වගේම අවශ්‍ය වෙලාවට යූතව විවිධ අනතුරු වලින් ආරක්ෂා කරන්නත් මේ රිකාට පුළුවන්. ඒ වගේම යූතට පුළුවන් එයා ගාව තියෙන රින් එක හරහා මේ රිකාව සම්පූර්ණයෙන්ම ඇත්ත ලෝකෙට ගේන්න. එතකොට මේ රිකාට තියෙන බලය තවත් වැඩි වෙනවා වගේම යූතට පුළුවන් වෙනවා රිකාව තවත් හොඳට පාලනය කරන්න. යූතට තියෙන ඉනේට් ටෙක්නික් එක තමයි කොපි කියලා කියන්නේ. මේ ටෙක්නික් එකෙන් එයාට පුළුවන් අනිත් ඕනෑම ජුජුත්සු සෝසරර් කෙනෙක්ගේ කර්ස් ටෙක්නික්ස් පාවිච්චි කරන්න. හැබැයි මේක පාවිච්චි කරන්න නම් මේක යූතට සිද්ධ වෙනවා එයා ගාව තියෙන රින් එක හරහා රිකා එක කනෙක්ට් වෙන්න. ඒ වගේම කොපි කරන්න ඕන අදාළ ජුජුත්සු සෝසරර්ගේ ශරීරයේ කොටසකුත් මේ රිකාට කන්න දෙන්න ඕන. ඒ වගේම ඒ කොපි කරපු ටෙක්නික් එක පාවිච්චි කරන්න තියෙන වෙලාවත් මේ රිකාට හම්බ වෙන ශරීර කොටසේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. කොහොම වුණත් මේ යූතට තියෙන කොපි ටෙක්නික් එක ගැන වැඩි විස්තරයක් මංගා එකේ හරියට දීලා නැති නිසා මේ ටෙක්නික් එක හරියටම ක්‍රියා කරන විදිය ගැන කියන්න පොඩ්ඩක් අමාරුයි. දැන් කිව්ව විස්තර ටිකත් මංගා එකේ අවසානය වෙනකොට කියලා තිබුණ විස්තර වලින් තමයි මම කිව්වේ. ඊළඟට කියන්න යන්නේ මේ යූතට තියෙන ඩොමේන් එක්ස්පෑන්ෂන් එක ගැන. ඉතින් මේ යූතට තියෙන ඩොමේන් එක්ස්පෑන්ෂන් එක වෙන්නේ ඔතෙන්ටික් මියුචුවල් ලව්. එහෙම නැත්නම් ට්‍රූ ලව් කියන නමින් තියෙන ඩොමේන් එක්ස්පෑන්ෂන් එක. යූතා මුලින්ම යාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක පාවිච්චි කරන අපිට දකින්න ලැබෙන්නේ ජුජුත්සු කයිසන් මංගා chapter 179. හැබැයි එතනදී 3 දෙනෙක් එකපාර ඩොමේන් එක්ස්පෑන්ෂන් එක පාවිච්චි කරපු නිසා සහ තවත් කාරණා කීපයක් නිසා ඒ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා අපිට යූතාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක කොයි වගේද කියලා දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට යූතා එයාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක පාවිච්චි කරන්නේ සුකුණත් එක්ක කරන සටනෙදි. ඒක අපිට ලැබෙන්නේ මංගා එකේ chapter 249. මුලින්ම යූතාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක ඇක්ටිවේට් කළාම අපිට දකින්න ලැබෙන්නේ කටාන වලින් පිරුණ තනි තලාවක් වගේ භූමියක්. හැබැයි විශේෂත්වය කියන්නේ මේ තියෙන හැම කටාන එකක්ම යූතා මේ වෙනකන් කොපි කරපු කර්ස් ටෙක්නික්ස්. ඒ කියන්නේ මේ යූතා මේ වෙනකන් කොපි කරපු හැම කර්ස් ටෙක්නික් එකක්ම කටාන එකක් විදිහට යූතාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක ඇතුළේදී මතුවෙනවා. ඒ වගේම මේ කටානවල තියෙන කර්ස් ටෙක්නික් පාවිච්චි කරන්න පුළුවන් යූතට විතර. අනිත් අයට ඒවා පාවිච්චි කරන්න බෑ. ඔයාලට මතක ඇති ඕනම ඩොමේන් එක්ස්පෑන්ෂන් එකක් ඇතුලේ තියෙනවා ෂුවර් හිට් ඉෆෙක්ට් කියලා ඉෆෙක්ට් එකක්. මේකෙන් වෙන්නේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක පාවිච්චි කරපු කෙනාගේ තියෙන කර්ස් ටෙක්නික් එකක් නිතරම එයාගේ ප්‍රතිවාදය නැත්නම් හතුරා වෙත ක්‍රියාත්මක වෙලා තියෙන එක. ඒ කියන්නේ ඒ කර්ස් ටෙක්නික් එක හැමතිස්සෙම ප්‍රතිවාදය නැත්නම් හතුරා වෙත පහර එල්ල කරන ගමන් ඉන්න. යූතාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එකේදී යූතට පුළුවන් එයා ගාව තියෙන එයා කොපි කරපු කර්ස් ටෙක්නික්ස් වලින් ඕනම ටෙක්නික් එකක් එයාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එකේ ෂුවර් හිට් ඉෆෙක්ට් එක විදිහට පාවිච්චි කරන්න. ඒ වගේම යූතට පුළුවන් මේ ෂුවර් හිට් ඉෆෙක්ට් එක වැදෙන්න ඕනේ කාටද කියලා තීරණය කරන්න. ඒකට උදාහරණයක් විදිහට යූතා සුකුණත් එක්ක කරන සටනේදී යූජිත් යූතාගේ උදව්වට ඇවිත් ඉන්න. එතකොට යූතා එයාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක පාවිච්චි කරාම ඒකේ තියෙන ෂුවර් හිට් ඉෆෙක්ට් එක සුකුණට විතරක් වැදෙන විදිහට තමයි ඩොමේන් එක්ස්පෑන්ෂන් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ නිසා යූජිටත් යූතාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක ඇතුළේදී සුකුණත් එක්ක සටන් කරන්න පුළුවන් වෙනවා. මෙච්චර පවර්ෆුල් ඩොමේන් එක්ස්පෑන්ෂන් එකක් යූතට තිබුණත් ඒකේ තියෙන පොඩි දුර්වලතා ටිකකුත් අපිට බලා ගන්න පුළුවන්. එකක් තමයි ඩොමේන් එක්ස්පෑන්ෂන් එක වටේ විසිරලා තියෙන කටානවල තියෙන කර්ස් ටෙක්නික් එක මොකක්ද කියන එක යූතා ඒ කටාන එක අතට ගන්නකම් එයා දන්නේ නැහැ. ඒ කටාන එක අතට ගත්තට පස්සේ තමයි ඒ කර්ස් ටෙක්නික් එක මොකක්ද කියන එක ගැන යූතා දැනගන්න. ඒ වගේම ඒ අරගත්ත කටාන එක එහෙම නැත්නම් කර්ස් ටෙක්නික් එක එකම එක සැරේයි එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. එහෙම දුර්වලතා තිබුණත් යූතාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එකේ තියෙන අතිවිශාල කර්ස් ටෙක්නික්ස් ප්‍රමාණය නිසා එයාට එක දිගට සටන් කරන්න පුළුවන් වගේම ඒ නිසා මේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එකේ තියෙන දුර්වලතා ටිකත් හරව ගන්න පුළුවන්. ඉතින් මේ නිසා යූතට තියෙන ඩොමේන් එක්ස්පෑන්ෂන් එක ජුජුත්සු කයිසන් ස්ටෝරි එකේ තියෙන බලවත්ම ඩොමේන් එක්ස්පෑන්ෂන් අතරින් එකක් කියලා අපිට කියන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය විදිහට තමා අද ගෙනාපු වීඩියෝ එක ඉවර වෙන්නේ. අදම මරන් ආවේ අපිට ජුජුත්සු කයිසෙන් ස්ටෝරි එකේදී දකින්න ලැබෙන බලවත්ම ජුජුත්සු සෝසර කෙනෙක් වෙන යූතා ඔක්කොට්සුට තියෙන පවර්ස් ගැන කරපු වීඩියෝ එක. ඉතින් මේකේ කියපු දේවල් ඔක්කොම ඔයාලට තේරුණා කියලා මම හිතනවා. තේරුන්නේ නැද්ද මොනවා හරි තියෙනවා සහ ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් ඒ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ තව බලන්න ආස නම් channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.